26 වෙනි ගානේ රූපයේ පෙන් දක්වා ඇත්තේ ඒකාකාර තහඩුවකින් කපාගත් ආස්තරයේදී එහි ගුරුත්ව කේන්ද්‍රය තිබිය හැකි පහත කුමන ලක්ෂයේද කියලා අපෙන් අහලා තියෙනවා. එතකොට මෙතන මේ ආස්තරයේ හරි මැද ගත්තොත් අපිට එන්නේ C කියලානේ. අර කෑල්ල කපලා තිබ්බේ නැත්නම් සම්පූර්ණ ආස්තරයේම තිබ්බනම් ගුරුත්ව කේන්ද්‍රය C වල. හැබැයි මේ වගේ පැත්තකින් කෑල්ලක් කපනවා කියන්නේ අනිවාර්යයෙන්ම ගුරුත්ව කේන්ද්‍රය පොඩ්ඩක් මැද්දෙන් විචලනය වීමක් සිද්ධ වෙන්න ඕනේ. මෙන්න මේ රේඛාව ගන්න සහ මේ රේඛාව සිරස් රේඛාව ගත්තාම දකුණු පැත්තේ බර අඩු වෙච්ච නිසා ගුරුත්ව කේන්ද්‍රය පොඩ්ඩක් වමට යන්න ඕනේ. එතකොට තිරස් රේඛාව ගත්තාම උඩ බර අඩු වෙච්ච නිසා ගුරුත්ව කේන්ද්‍රය ටිකක් පහළට යන්න ඕනේ. එතකොට වමට සහ පහළට දෙකටම ගිහිලා තියෙන මොන ලක්ෂයද? B ලක්ෂය. හරි නේද? එතකොට සිද්ධිය තේරුම් ගත්තා මේ වගේ රේඛා දෙකක් ගහගත්තා. දකුණු පැත්තේ බර අඩු නිසා ගුරුත්ව කේන්ද්‍රය ටිකක් වමට යන්න ඕනේ. උඩ පැත්තේ බර අඩු නිසා ගුරුත්ව කේන්ද්‍රය ටිකක් පහළට යන්න ඕනේ. වමට සහ පහළට ගියාම මෙන්න මේ වගේ B ලක්ෂයට තමයි ගුරුත්ව කේන්ද්‍රය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. ඒතර උත්තරය ගන්න වෙන්නේ දෙවෙනි පිළිතුර 26ට.